ඔයයි ගෙවත්ත දීර්ඝගෙන සවිනාශ වෙනවද? ඔය තිස්කමක් වෙනවද? එහෙනම් මේ වීඩියෝ ඔයාටයි. ආයෙබෝන් හැමෝටම. ඔයාලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්න. අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ ගෙවත්තේ තියෙන පොදු ප්‍රශ්නයක් ගැනයි. ඒ තමයි දීර්ඝ රෝග. ඔයාලට මේක පහසුවෙන්ම කිසිම වීඩියෝකින් තොරව රසායනික නැතුව කරගෙන යන්න පුළුවන් ක්‍රමයක්. කුරුදු කියන්නේ අපේ රටට ආවෙනික වටිනා සංකතයක්. කුරුදු කොළ වල තියෙන යුදිනෝල් කියන රසායනිකය දිරීර මැද ඉතාමත් යෝග්‍ය වේ. හරි දැන් අපි බලමු මේ දිරීනාශය හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ සඳහා අවශ්‍ය වන්නේ ද්‍රව්‍ය දෙකයි. ඒ තමයි නැවුම් කුරුදු කොළ මිටියක් සහ වතුර ලීටරයක්. හරි දැන් අපි දිරීනාශය හදන්න යමු. මුලින්ම කුරුදු කොළ ටික පොඩියට කපා ගන්න. එතකොට ඒකේ තියෙන සාරය ඉක්මනින්ම වතුරට උරා ගන්නවා. දැන් මේ කොළ ටික වතුර ලීටරයක් දාලා ලිපේ තියන්න. වතුර හොදින් නටන ගමන් තම්බන්න ඕනේ. වතුර හොදින් නටනකොට වතුර පාට තදරාම් පාටකට හැරෙනවා ඔයාලට පේන්නේ. විනාඩි 15ක් විතර මෙහෙම තම්බලා ලිප නිවන්න. දැන් මේ වාදනය වහලා මේ සාරය හොදින් නිවෙනකන් තියන්න. සාරය හොදින් නිවන පස්සේ පෙරා ගන්න මතක තියාගන්න. මේක කෙලින්ම ගස් වල ගහන්න එපා. මේ සාරය එක කොටසක සාමාන්‍යයෙන් වතුර කොටස් 5ක් එකතු කරගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් සාරයේ කෝප්ප එකකට වතුර කෝප්ප 5ක් විදිහට. මේ මිශ්‍රණය සතියකට වරක් හවස් කාලයේදී සාකොල්ල ස්ප්‍රේ කරන්න. විශේෂයෙන් පත්‍රයේ යටපැත්තට වදින විදිහට ස්ප්‍රේ කරන්න අමතක කරන්න එපා. ඔයාගේ වතුරත් මේ විසඳුම උත්සාහ කරලා බලන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙනම් ඔයාලට සුබ දවසක්.